අගන්න මේ දත්ත සංවිධානය කරන ක්‍රම මොනවද? අපිට ඉගෙන ගන්න තියෙන ක්‍රම කීපයක් තියෙනවා. මෙන්න මේවා එකක් තමයි දත්ත වැල. අහගෙන ඉන්න දත්ත වැල. අනිත් එක තමයි අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. හරිද? ඊළඟ එක සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. ඊළඟ එක සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය. හරිද? තව එක්කෙනෙක් තියෙනවා සමුච්චිත සංඛ්‍යාත ප්‍රතිශත ව්‍යාප්තිය. ඒක අවසානට දෙන එක මම ඒක වෙනම කතා කරන්න. මේ ටික ඕනේ. දත්ත සංවිධානය කරන ක්‍රම. හරිද? අද කතා කරන්නේ මේ ටික. ඉතා හොඳින් අහගෙන ඉන්නේ. එන්නටම ලේසි. එන්නෝලේසි කියන ටික විතරක් කරපුවම ප්‍රමාණවත්. පැහැදිලිද? හරි. අපේ පළවෙනි ප්‍රශ්නේ මොකද්ද පුතේ අහන්නේ? දත්ත සංවිධානය කියන්නේ මොකක්ද? ඒකනේ අහන්නේ. හරි. දැන් අහගන්නකෝ. අපිට සාමාන්‍යයෙන් හම්බ වෙන දත්ත කිසිම පිළිවෙලක් නැහැනේ. නේ? දැන් මම කියනවා මේ අනුරාධපුරයේ වර්ෂාපතන දත්ත. මට දත්ත ටික හම්බ වෙනවා. හැබැයි පිළිවෙලකට නැහැ. හරිද? එතකොට ඒ හම්බ වෙන දත්ත ටික එහෙම මේ හම්බ වෙන දත්ත ටික යම් සුවිශේෂී පිළිවෙලකට සකස් කරගන්න ක්‍රියාවලියට තමයි කියන මොකක්ද කියද? දත්ත සංවිධානය කරනවා කියලා කියන්නේ. එක්ක කාටද පුළුවන් අවරෝහණ පිළිවෙලට හදන්න. නැත්නම් පුළුවන් ආරෝහණ පිළිවෙලට හදන්න. නැත්නම් පුළුවන් පන්ති ප්‍රාන්තර වලට බෙදලා හදන්න. බැරිද ඒ වගේ? 10යි දැන් කියන පන්ති ළමයි ලකුණු. ඔහි මට මං අහන පුතේ ඔයයි කියද එහෙම අහකට අහනවා. එතකොට එහෙම තියෙන දත්ත ටික පිළිවෙලක් නැහැනේ. පිළිවෙලක් නැහැ. මට පුළුවන් මේ දත්ත අඩු මේකේ ඉඳලා මොනවා ගන්නද? වැඩි මේකට ලියන්න පුළුවන්. වැඩි මේකේ ඉඳලා අඩු මේකට ලියන්න පුළුවන්. මට පුළුවන් 10යි 19යි අතර ලකුණු ගත්ත ළමයි කීයක් ඉන්නවද? 20යි 29යි ලකුණු ගත්ත කී දෙනෙක් ඉන්නවද? එහෙම බැරිද මට හදන්න? ආන් එහෙම විධිමත් පිළිවෙලකට සකස් කරගන්න එකට කියනවා පුතේ මොකක් කියද? දත්ත සංවිධානය කිරීම කියලා. ඒ කියන්නේ මොකක් කියද? දත්ත සංවිධානය කිරීම. තේරෙනවද? එක්ක අවරෝහණ ආරෝහණ කියලා නැත්නම් වගු විදියට අපි මොනවා කරනවද? දත්ත පිළිවෙලකට සකස් කරනවා. එතකොට මේ දත්ත සකස් කරගත්තාම තියෙන වාසිය මොකද්ද? වාසිය තමයි අපිට අපේ නිගමන වලට ලැබෙන්න පහසුයි. අධ්‍යයනයේ පහසුයි. උපරිම ලකුණු කීයද? අඩුම ලකුණු කීයද? මැද තියෙන ලකුණු මට්ටම කීයද? තේරෙන්නේ? ආන් එහෙම අපිට නිගමන වලට විශ්ලේෂණ වලට එන්න ලේසි මොනවා වුණාමද? දත්ත සංවිධානය කරලා තියෙන්නේ. තේරෙනවද කියන්නේ? පැහැදිලිද කියන්නේ? හරි. එහෙනම් දත්ත සංවිධානය කියන්නේ මොකද්ද? අපිට දීලා තියෙන සංඛ්‍යානේ අපි අධ්‍යයනය කරන දත්ත සමූහය මොකක් කරනවද? පිළිවෙලක් සහිතව සකස් කරන එක්ක ආරෝහණය හෝ අවරෝහණය කරලා නැත්නම් වගු විදියට පිළිවෙලකට සකස් කර ගැනීමේ ක්‍රියාවලිය තමයි කියන්නේ මොකක්ද? දත්ත සංවිධානය කරනවා කියලා කියන්නේ. දත්ත සංවිධානය කරපුවම අපිට තියෙන එකේ වාසිය තමයි ළමයි ඒ දත්ත ටික අධ්‍යයනය කරන්න පහසුයි. ඒ වගේ නිගමන වලට ලැබෙන්න ලේසි. හරියන්නේ? හරි විශ්ලේෂණය කරන්න පහසුයි. ඒව තමයි මේ දත්ත සංවිධානයේ තියෙන වාසිය. එතකොට ප්‍රධාන දත්ත සංවිධාන ක්‍රම ටික මොනවද? දත්ත වැල, අසමුච්ච සංඛ්‍යාත ව්‍යාප්තිය, සාමුච්ච සංඛ්‍යාත ව්‍යාප්තිය, සමුච්ච සංඛ්‍යාත ව්‍යාප්තිය. පැහැදිලි කියන්නේ? මේ ටික ගැන තමයි ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ. ඒ වගේම දත්ත වැලක් කියන්නේ මොකක්ද? කොහොමද හදන්නේ? අසමුච්ච සංඛ්‍යාත ව්‍යාප්තිය කියන්නේ මොකක්ද? කොහොමද හදන්නේ? තේරුණාද? රයිට්. ලියන්න උත්තරේ. දී ඇති දත්ත සමූහය දී ඇති දත්ත සමූහය දී ඇති දත්ත සමූහය
කිසියම් සුවිශේෂී පිළිවෙලකට වරහන් ඇතුලේ අවරෝහණය හෝ ආරෝහණය කිරීම නැත්නම් වගු ලෙස දැක්වීම කිසියම් සුවිශේෂී පිළිවෙලට සකස් කර ගැනීමේ ක්‍රියාවලිය දත්ත සංවිධානය කිරීම ලෙස අර්ථ දක්වයි. දත්ත සංවිධානය කිරීම ලෙස අර්ථ දක්වයි. දත්ත සංවිධානය කිරීම මගින් අපේක්ෂා කරනුයේ දත්ත විශ්ලේෂණය කිරීම පහසු කර ගැනීමත් දත්ත විශ්ලේෂණය කර ගැනීම පහසු කර ගැනීමත් නිගමන වලට එළඹීම පහසු කර ගැනීමත්ය. right. ඊළඟ ප්‍රශ්නේ ලියන්න. දත්ත සංවිධානය කිරීමට භාවිත කරන ක්‍රමවේද නම් කරන්න. දත්ත සංවිධානය කිරීමට භාවිත කරන ක්‍රමවේද නම් කරන්න. හරි. දැන් ලියන්න ක්‍රම ටික. මේ ක්‍රම ටික. මොනවද ක්‍රම? දත්ත වැලක් සකස් කිරීම, අසමුවිත සංඛ්‍යාත ව්‍යාප්තිය සකස් කිරීම, සාමුත සංඛ්‍යාත ව්‍යාප්තිය සකස් කිරීම, සමුච්ච සංඛ්‍යාත ව්‍යාප්තිය සකස් කිරීම. ලියගන්න. දත්ත වැල, අසමුත සංඛ්‍යාත ව්‍යාප්තිය, සාමුත සංඛ්‍යාත ව්‍යාප්තිය, සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය. සමුච්චිත නේද? සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය. සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය. right. දත්ත වල අසමුත සංඛ්‍යාත ව්‍යාප්තිය, සාමුත සංඛ්‍යාත ව්‍යාප්තිය, සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය. දැන් ලියන්නකො ඊළඟ ප්‍රශ්නේ. දත්ත ව්‍යාප්තිය සහ දත්ත වැල අතර වෙනස පැහැදිලි කරන්න. මොකද්ද දත්ත වැලක් කියන්නේ? මොකද්ද දත්ත ව්‍යාප්තියක් කියන්නේ? දත්ත ව්‍යාප්තිය
දත්ත වැල අතර වෙනස පැහැදිලි කරන්නලු. හරි. හරිනේ. දත්ත ව්‍යාප්තියයි දත්ත වෙලයි කියන්නේ මොකක්ද? හොඳට අහගෙන ඉන්න. මේ સિદ્ધාන්ත කටපාඩම් කරන්න යන්න එපා. අවබෝධ කරගන්න. හරිද? අවබෝධ කරගන්න. දැන් මම ඇත්තටම උත්තරේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ. චුට්ටක් බලන්න මොකද්ද කියලා වෙනස. දත්ත ව්‍යාප්තියක් කියන්නේ මොකද්ද? දත්ත වෙලක් කියන්නේ මොකද්ද කියලා මම ලියලා තියෙන්නේ. දත්ත ව්‍යාප්තියක් කියන්නේ මොකද්ද? 5 1 2 4 3. මේව මොකටද නැත්තේ? පිළිවෙලක් නැතිව. හරිද? පිළිවෙලක් නැහැ. පිළිවෙලක් නොමැතිව ලබා දෙන දත්ත සමූහයට අපි කියනවා පුතේ මොකක් කියලාද? දත්ත ව්‍යාප්තිය කියලා. පැහැදිලිද? එතකොට එහෙම තියෙන දත්ත මේ මොකද කරලා තියෙන්නේ? 1 2 3 4 5 කියලා ලියලා තියෙනවා. මේ මොකක්ද තියෙන්නේ? චූටි එකේ ඉඳලා ලොකු එකට ලියලා මොකක්ද ඒකට කියන්නේ? ආරෝහණය කිරීම. වැඩි එකේ ඉඳලා චූටි එකට ලියන එකට කියනවා කියන්නේ අවරෝහණය කිරීම. තේරෙන්නේ? එතකොට මෙන්න මේ ක්‍රියාවලි දෙකට පොදුවේ කියනවා අපි නම තාරා පටිපාටි ගත කිරීම. මොකද කියන්නේ? තාරා පටිපාටි ගත කරනවා. එතකොට දත්ත ව්‍යාප්තියක් කියන්නේ මොකද්ද? පිළිවෙලක් නැතුව දත්ත ගොඩක් දුන්නොත් ඒක මොකද්ද? ඒ දෙන දත්ත ව්‍යාප්තිය මොකක් කරනවද? පිළිවෙලකට හදනවා. දත්ත මොනවද කරන්නේ අපි? තාරා පටිපාටි ගත කරනවා. ඒ කියන්නේ මොකද්ද? අවරෝහණය හෝ මොකද්ද? ආරෝහණය කරනවා. එතකොට දත්ත ව්‍යාප්තියක් අවරෝහණය හෝ ආරෝහණය කිරීම නැත්නම් තාරාපටිපාටි ගත කරලා ඉදිරිපත් කරොත් ඒකට කියන්නේ මොකක්ද කියද? දත්ත වැල කියලා. තේරෙන්නේ? දත්ත සංවිධානය කරන්න තියෙන ක්‍රම ටිකක් අපි ලිව්ව නේද? මේ ක්‍රමවල තියෙන සරලම ක්‍රමය තමයි කවුද? දත්ත වැල හදන එක. සරලම ක්‍රමය මොකද්ද? දත්ත වැලක් හදන එක. පැහැදිලිද කියන්නේ? තේරෙනවද? අපිට කියන්නේ දත්ත ව්‍යාප්තියයි දත්ත වැලයි අතර වෙනස. ලකුණු දෙකක් දෙනවා විභාගෙට. හරියටම කියන්න ඕනේ. මොකද්ද කොහොමද කියන්නේ? පිළිවෙලක් නොමැතිව ලබා දී ඇති දත්ත සමූහයකට කියන මොකක් කියද? දත්ත වියක්. මේන් උදාහරණයක්. මේ ලොකු ඉලක්කම් ලියන්න ඕනේ නැහැ. තේරෙනවද? මේකට වෙන වෙන ඉලක්කම් ආදේශ කරලා ලියන්න ඕනේ නැහැ. තීරෙන්න ලියන්න. පිළිවෙලක් නැතුව තියෙන දත්ත සමූහය කියන මොකක් කියද? දත්ත වියක්. මේන් උදාහරණ. මෙහෙම එක කරලා දත්ත වියක් තියෙනවා. මෙහෙම තියෙන දත්ත ව්‍යාප්තිය අපි මොකද කරන්නේ? තාරාපටිපාටි ගත කරනවා. දත්ත ව්‍යාප්තිය තාරාපටිපාටි ගත කිරීමෙන් පසු තත්වය. මොකද තාරාපටිපාටි ගත කරනවා කියන්නේ වරහණේද ලියනවා. අවරෝහණය හෝ ආරෝහණය කරනවා. අන්න එහෙම කරාට පස්සේ තත්ත්වයට අපි කියනවා මොකක් කියද? දත්ත වැලක් කියලා. එතකොට මේ උදාහරණේ. තේරෙන්නේ? දත්ත සංවිධානය කරන්න තියෙන ක්‍රම අතර තියෙන සරලම ක්‍රමය තමයි මොකද්ද? දත්ත වැලක් හදන එක. පැහැදිලිද? තේරුණාද? මේක පැහැදිලිනේ? එහෙනම් ලියමු. එහෙනම් කිසිදු පිළිවෙලක් නොමැතිව ඉදිරිපත් වී ඇති දත්ත සමූහය පිළිවෙලක් නොමැතිව ඉදිරිපත් වී දත්ත සමූහය දත්ත ව්‍යාප්තියක් ලෙස හඳුන්වයි. දත්ත ව්‍යාප්තියක් ලෙස හඳුන්වයි. උදාහරණයක් ලියා ගන්න මෙහෙම එකක්. 5 4 3 2 1 මොනවා හරි ලියාගන්නේ. පිළිවෙලක් නැතුව ලියන්නේ. ඔව් 5 4 3 2 පිළිවෙලක් තියෙනවා. 5 1 2 4 3 එහෙම ලියන්නේ. පිළිවෙලක් නැතුව ලියන්නේ. හරි. අලුත් තුලකින් ලියන්නේ.
අලුත් ලියන්නේ. දත්ත ව්‍යාප්තිය. ඒ කියන්නේ මොකද්ද? පිළිවෙලක් නැති දත්ත දිගට කියන වචනේ තමයි දත්ත ව්‍යාප්තිය. තනි වචනේ. හරි. දත්ත ව්‍යාප්තිය. තාරා පටිපාටි ගත කිරීමෙන් තාරා පටිපාටි ගත කිරීමෙන් පසු තත්වය වරහන් ඇතුලේ අවරෝහණය හෝ ආරෝහණය කිරීමෙන් පසු අවරෝහණය ආරෝහණය කිරීමෙන් පසු තත්වය හඳුන්වන්නේ දත්ත වැලක් ලෙසයි. දත්ත සංවිධානය කරන ක්‍රම අතර සරලම ක්‍රමවේදය වන්නේ මෙයයි. උදාහරණයක් ලියන්න අවරෝහණය හෝ ආරෝහණය කරන මේකට පොදුවේ කියන්නේ මොකක් කියලාද? තාරාපටිපාටිගත කරනවා. හරි? මෙහෙම ලියන එකට තමයි කියන්නේ දත්ත වැලක් කියලා. උදාහරණ එක ලියනකොට උදාහරණ ලියන්න ඕනේ. නිර්වචන විතර ලියලා ඉන්න එපා. එක්ක 1 2 3 4 5 ලියන දැන් 5 4 3 2 1 ලියනවා. ඔකට පොදුවේ කියනවා නමක් මොකද්ද ඔකට කියන්නේ? තාරාපටිපාටිගත කිරීම. හරිද? right. හරිනේ? දැන් ලියන්න ඊළඟ ප්‍රශ්නේ. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වගුව යනු කුමක්ද? දෙවෙනි සංවිධාන ක්‍රමය. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වගුව යනු කුමක්ද? අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වගුව කියන්නේ මොකක්ද? හරිනේ? පුතේ තේරෙන්නේ නැතුව දහන්නේ. අය මට මේ රේස් එකක් ගිහලා මේක ඉවර කරන්න වෙයි ඕනේ. ඒ වගේනේ. වැඩේ තේරුම් ගන්න. හරි? විභාග වල ලකුණු 2 2 3 3 එහෙම එකතු වෙන කෑලි මේ. අපරාධේ. හරි? දැන් මේන් දීලා තියෙනවා මට දත්ත ටිකක්. මේක මොකද්ද දැන්? මේක මොකද්ද? දැන් වචන කියන්න ඕනේ. මේකට මොකක්ද දැන් කියන්නේ? දත්ත ව්‍යාප්තියක්. මේ තියෙන්නේ පොදුවේ ගත්තොත් මොකද්ද? දත්ත ව්‍යාප්තියක්. හරි. පුතේ මේ දත්ත ව්‍යාප්තියක දැන් ඉලක්කම් තියෙනවනේ. හරිද? මේ දත්ත ව්‍යාප්තියක හිමිවන වටිනාකමකට අපි කියන්නේ අය ගණනක්. මේ කිනු කියන වාක්‍යයද? අය ගණනක්. මේක එක අය ගණනක්, මේක තව අය ගණනක්, මේක තව අය ගණනක්. හරිද? එක නිශ්චිත වර්ණාවලියෙන් මොකක්ද? අය ගණන. එයා ලියවෙන වාරයට අපි කියන්නේ යගේ අන්තර්වාරය. මොකද ඒකට කියන්නේ? ලියවෙන වාර ගන්නට කියන මොකක්ද? අන්තර්වාරය. දැන් මට කියන්නුනේ 8 කියන අය ගණන. 8 කියන අය ගණනනේ. එයා කීපාරක් ලියවිලාද මේ දත්ත ව්‍යාප්තිය ඇතුලේ? 1යි 2යි 3යි. එහෙනම් එයාගේ අන්තර්වාර ගන්න කියන්නේ 1යි 2යි 3යි 4යි. අන්තර්වාර කියලා 4ක් ලියවෙනවා. පැහැදිලිද කියන්නේ? අයනම් අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා කියනමයි දත්ත ව්‍යාප්තියක. දැන් දන්නවද දත්ත ව්‍යාප්තිය කියන්නේ මොකක්ද? මොකද්ද වචනේ?
පිළිවෙලක් නැති දත්ත ගොඩක් දුන්නාට පස්සේ හරිද? ඒ දත්තවල එක් එක් අය ගණන් වල ඒ කියන්නේ මොකද්ද? එක් එක් සංඛ්‍යාව හරිද? දත්ත ව්‍යාප්තියේ එක් එක් අය ගණන් වල අන්තර්වාර ගණන ඒ කියන්නේ මොකද්ද? කීපාරල් ලියන අන්තර්වාර ගණන නිරූපණය කරන්න සකස් කරන වගුවට කියන මොකක්ද කියද? අසමුද්ද සංඛ්‍යාත ව්‍යාප්තිය කියන. හොඳයි නිර්වචනේ. එතකොට අහගන්න. හදන්නේ කොහොමද? මේන් හදන හැටි බලා ගන්න. උදේ මෙයාගෙනවා chart එකේ මේ වගුවේ කොටස් වෙනවා තුනක්. කොටස් වෙනවා තුනක්. එකක් අය ගණන. අය ගණන. ඕකට දාන්න x කියලා. අය ගණන. දැන් ප්‍රගණනය. ඒකට දාන්නේ t කියලා. දැන් සංඛ්‍යාතය. ඒකට කියන්නේ f කියලා. හරි? ලියන්නේ මෙහෙමයි. දැන් මේකෙත් අපිට දත්ත වැලක වගේ ලියාගෙන යන්න පුළුවන්. තියෙන අඩුම වගේ කීයද පුතේ මේකේ තියෙන්නේ? දෙකනේ. ඔන්න දෙක ලියනවා අය ගන්න දෙක. ඊට පස්සේ දෙක කීපාරක් ලියවිලා තියෙනවද කියලා බලන්න. එක පාරයි ලිව්ව ගමන් මේ කපලා අයින් කරන්න ඕනේ. එක පාරයි. ඒතර සංඛ්‍යාත කීයද යකි? එකයි. දෙකට පස්සේ අය කවුද ඉන්නේ? 5. ඊට පස්සේ ඉන්නේ 5. 5 කීපාරක් ලියනවද? එක පාරයි. එහෙනම් යාගේ සංඛ්‍යාත කීයද? එකයි. ඊට පස්සේ 6 තියනවද? නෑ. නැත්තම් ලියන්නේ නෑ. දැන් 2 3 4 ලියන්න එපා. මේකේ 3 නෑ 4 නෑ. එහෙම ලියන්නේ නෑ. නැතිව ලියන්නේ නෑ. ඒ ගමන් තියෙන ටික විතර ලියන්නේ. 6 තියනවද නෑ? 7 තියනවද? තියෙනවා. 7 තියනවා මේ. 7 එක පාරයි. 8 මේ 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි පැහැදිලිද? 9 තියනවද? ඔව් මේ තියෙන්නේ 9න් 1යි 10න් බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. දන්නවනේ ප්‍රජා ලකුණු දාන්න. අපේ උන් ඉරිම ගහන නෑ. මරු එවුන් ඉන්නේ. අදන සංඛ්‍යාත කීයද? 6යි. 11 තියනවද? ඔව් තියෙනවනේ. 11 තියෙනවා. හරිද? හරි. ඉවර නෑ මම මෙතන ලියා ගන්න ඕන කපන්නේ ඒකයි. 11 තියෙනවා කියලා ලියාගත්ත කැපුවයි. 1යි 2යි 12 13 තියනවද? නෑ. 14 තියෙනවනේ. 14 තියෙනවා. 1යි 15න් 1යි 2යි ඊට පස්සේ මම මේ පැත්තට ගන්න නේ 16 තියෙනවා 1යි සංඛ්‍යාත කීයද? 1යි. මේ තීරුව තියෙනවනේ. දැන් අපි දත්ත කීයක් ලිව්වද කියලා බලන්න. අර දත්ත විය අපි දත්ත කීයක් තියවද බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 10යි 15යි 20යි. එහෙනම් සංඛ්‍යාත ඔක්කොම කීයක් තියෙනවද? 20ක් තියෙන්න ඕනේ. ඔය ලියවිච්ච ගාන 20ක් තියෙන්න බෑ. බලනවා අපි. 1යි 2යි 3යි 7යි 8යි 10යි 14යි 14යි 2යි 16යි 16යි 17යි 19යි 1යි කීයද? 20යි. ඒක ලියන්නේ මෙම සිග්මා f සමානයි 20යි. ඔය සිග්මාට පුතේ මොකුත් නැහැ. ඒකේ අදහස එකතුව කියන එක. මේක කියවන්නේ මොකක් කියලාද පුතේ? සිග්මා කියලා. සිග්මාගේ තේරුම මොකද්ද? එකතුව. එතකොට එහෙනම් සිග්මා f දාන එකේ තේරුම මොකද්ද? f කිව්වේ කාටද? සංඛ්‍යාතය. එහෙනම් සිග්මා f කියන්නේ මොකද්ද? සංඛ්‍යාත එකතුව. සංඛ්‍යාත එකතුව කියන්නේ 20යි. පැහැදිලිද කියන්නේ? තේරුණාද? මට ආපෞසරයක් කියන උදේ නිර්වචනේ.
මොකක්ද අසමුද සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ? මේ තියෙන්නේ මොකද්ද? මේකට මොකද්ද කියන්නේ? දත්ත ව්‍යාප්ති. ඒ දත්ත ව්‍යාප්ති මේ තියෙන එක ඉලක්කම වලට මොකද්ද කියන්නේ? මේ යා ලියවෙන වාට කියන මොකක්ද? එහෙනම් අපි කියනවා දත්ත ව්‍යාප්තියක එක් එක් අය ගණන් වල අන්තර්වාර ගණන නිරූපණය කරන්න සකස් කරන සංඛ්‍යා ව්‍යාප්ති වගුවට තමයි කියන්නේ මොකක්ද? අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වගුව කියලා කියන්නේ. තේරෙනවද? එතකොට ඒකේ අය ගණන් තීරුවක් තියෙනවා. එයා ලියවෙන වාර ගණන් නිරූපණය කරන ප්‍රගණන තීරුවක් තියෙනවා. ප්‍රගණනයේ නිරූපණය වෙන අදහස පෙන්වන්න සංඛ්‍යාත තීරුවක් තියෙනවා. තීරු කීයක් තියෙනවද මේකේ? තුනක් තියෙනවා. පැහැදිලිද? තේරුණාද? මේකට තමයි කියන්නේ මොකක්ද? අසමූහිත සංඛ්‍යාත තීරු. ලියමුද? ලියන්න. දැන් දත්ත ව්‍යාප්තියක එක් එක් අය ගණන් වල අන්තර්වාර ගණන නිරූපණය කිරීම අය ගණන් වල අන්තර්වාර ගණන නිරූපණය සඳහා නිර්මාණය
right hari right ආගන්නකො දැන් මෙයා හරිනේ හරි x මේ පිළිවෙල ලියන්න දැන් මම අහන සර් මේක සර් අපිලෝඩ් තිබ්බර කොහොමද ඉතින් එහෙනම් මම මේක අපිලෝඩ් ලියනවනේ බා ඈ මේකේ තියෙන ඉලක්කම් විදියට වෙන්නේ දැන් 10 ලියලා 10 කීයක් වෙනවද කියලා හෙව්වේ නෑනේ තේරෙනවද 8 ලියලා 8 කීයක් වෙනවද කියලා හෙව්වේ නෑනේ තේරෙනවද ඔයාලා හැම එකම හොයන ලේසිම විදිය ඒ ලේසිම විදිය හැම වෙලාවෙම හරියන්නේ නැහැ මතක තියාගන්න ඒ ලේසිම විදිය හරි මේක නෙවෙයි තේරෙනවද ලේසිම විදිය හරි මේක නෙවෙයි එහෙම මතක තියාගන්න එහෙම අර මේ ලේසිම ක්‍රම හොයන්න යන්න බෑ හැම වෙලාවෙම තේරෙනවද රයිට් ලියන්නකො ඊළඟ ප්‍රශ්නේ සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් සකස් කිරීමේ මූලික පියවර දක්වන්න right සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් සකස් කිරීමේ මූලික පියවර දක්වන්න right හොඳට අහගෙන ඉන්න හොඳට අහගෙන ඉන්න හරි අහගන්න උදේ සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් හදදී පියවර ටිකක් තියෙනවනේ ගමනය කරන්න මෙන්න මේ දේවල් ගන්න ඕනේ අහගන්න එක උපරිම අගය සොයා ගන්න ඕනේ මොකද්ද පළවෙනි වැඩේ උපරිම අගය සෙවීම දෙක අවම අගය සෙවීම මොකද්ද වෙන වැඩේ අවම අගය තුන්වෙනි එක උපරිම අගයයි අවම අගයයි පාවිච්චි කරලා පරාසය සෙවීම මොකද්ද හොයන්නේ උදේ පරාසය අහගන්නේ උදේ පරාසය හොයද්දී ගුරුවත් පොතේ තියෙන වෙන සූත්‍රයක් ගුරුවත් පොතේ වෙන සූත්‍රයක් හරිද හැබැයි මේ තියෙන්නේ මාකින් ස්කීම් එක හරිද මේ තියෙන්නේ මාකින් ස්කීම් එක මාකින් ස්කීම් එකේ දෙන්නේ වෙන සූත්‍රයකට තමයි ලකුණු දෙන්නේ. ඒ කියන්නේ අර ඕකේ තියෙන එක සූත්‍රයක් වැරදිනේ. ලකුණු වෙන කිරියෝදී පහත පියවර ක්‍රියාව දාන්නේ දැන් ඔය වගුවක් හදන්න වල මේ දිය දෙන එක්සෑම් ගානේ 2018 ඉලවල් ගාන විදිහට තියෙනවා. හරිද? එතකොට පියවර 6ක් තියෙනවා. ලෝවර් ලිමිට් එක අවමගේ උපරිමගේ ඊට පස්සේ පරාසය. පරාසයදී උපරිමගෙන් අවමගේ අඩු කරලා ගන්න. ගුරුවත් ඔය දෙනවා එකක් එකතු කරන්න කියලා. ඒ එකක් එකතු කරන්නේ නැහැ. ඒ එකක් එකතු කරන්නේ අසමූහිත දත්ත තියෙන අවස්ථාවලදී කියන්නේ සෝරි සම්පූර්ණ දත්ත තියෙන අවස්ථාවලදී. හරිද? එකක් එකතු කරන්න එපා. තේරෙනවද? ගුරුවත් පොතේ තියෙන එකට ලියන්න යන්න එපා. තේරෙනවද? මාකින් ස්කීම් එකේ ලකුණක් දෙනවනේ. ඒකයි මම කියන්නේ මාකින් ස්කීම් ෆලෝ කරන්න කියන්නේ ඒකයි. හරිද? ඔයාලා සමහරවිට මාස්ටර් ගයිඩ් බලනවා. බලන්න එපා. මාකින් ස්කීම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැමෝටම. Google එකේ තියෙනවා. ඩවුන්ලෝඩ් කරන්න. අදාළ අවුරුදු ගාව මාකින් ස්කීම් එකේ නේද ඩවුන්ලෝඩ් කරන්න. ඒක චුට්ටක් බලන්න. හැම විෂයකම. තේරෙනවද? හැම විෂයකම. ඊට දැන් 2024 ජනහා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුවේ දත්ත ටික දුන්නා. ඔව්. හරි. ඒවල දීපා අවිජ්ජත් ඒවල දීපා. හරිද? එතකොට මේ දැන් ලංකාවේ ජනසංඛ්‍යාවේ පළවෙනි දිස්ත්‍රික්කය මොකක් වෙලාද? වෙනස් වෙලා. කොළඹ එක එක හිටියේ. හැබැයි දැන් කවුද? ගම්පහ. ගම්පහ. ඒක ඔයාලා වෙනස් වෙනවා. ඔයාලා වෙනස් කරලා හරි. ආයේ මේ ඉකෝන් වල ජෝග්‍රෆි වල තියෙන වෙනස ඒක අප්ඩේට් කරන තමයි යන්නේ. හැබැයි ගුරුවත් පොතේ මොකද තියෙන්නේ? දැන් මම ඔයාලට උගන්වලා තියෙන්නේ මොකද්ද? කොළඹ එක කියලා කියන්නේ. හැබැයි ඉතින් කිල්ලේ දැන් වෙනස් වෙලානේ. දැන් අප්ඩේට් එකට තමයි විභාගෙ තියහන්නේ. තේරුණානේ? අප්ඩේට් එක අහන්නේ. ඒක තමයි අපේ සබ්ජෙක්ට් වල හැටි. හරිද? කාලීනව සහ අවකාශීය වෙනස් වෙනවා ජෝග්‍රෆි කියන එක. හරිද? මම ඒකයි කියන්නේ දැන්
ලංකාවේ නගර ගාන ගුරුවත් ප්‍රදේශ නගර පාඩම් ගන්න එපා. වැඩක් නැහැ. ඒ වෙලාවේදී අප්ඩේට් වැඩේට එක පාඩම් ගන්න. ලෝකයේ යපස් නිෂ්පාදනයේ ප්‍රමුඛයෝ මම දෙන්නේ අලුත්ම රේට් එක ඒකයි. වලට ගුරුවත් පොත වෙන ගුරුවරු බැන්නොත් එහෙම ගුරුවත් පොතේ තියෙනව නෙවෙයි මම දීලා තියෙන්නේ. තේරෙනවද? ගුරුවත් පොතේ 2013 දත්ත තියෙන්නේ. වෙනස්. තේරෙනවද? එසම මොකද කියන්නේ? ඔය දුන්න ඩේටා ටික චුට්ටක් බලා ගන්න නේ. හරිද? මම අවසානටත් දෙනවා මේ ඔය වෙනස් වෙච්ච ඩේටා ටික. හරි. ඒතර පරාසය වෙන එක. පරාසය වෙන්නේ මෙහෙම බුදියේ. අගන් පරාසය වෙන්නේ උපරිමයෙන් අඩු කරන්න කවුද පුතේ? අවමගය. ඔච්චරයි. පරාසය කරන මේ දෙන්න හොයාගන්න. උපරිමගේ දන්න අවමගේ දන්න තුන පරාසය කරන්න පුළුවන්. 3 4වෙනි පියවර. පන්ති ගණන තීරණය කිරීම. අපිට දැන් දෙන්නේ දත්ත ටිකක් දෙනවනේ. දැන් ඉස්සර තුන දත්ත 25නේ. ඔය දත්ත 25 පන්ති කීයකට බෙදා ගන්නවද? කාණ්ඩ කීයකට බෙදා ගන්න. අන්න ඒකට තමයි මොකක්ද කියන්නේ? පන්ති ගන්න තීරණය කරනවා කියලා කියන්නේ. පන්ති ගන්න හොයන සූත්‍රය. සූත්‍රය තමයි n වල වර්ගමූලය. n කියන්නේ දත්ත සංඛ්‍යාව. n කියන්නේ මොකක්ද පුතේ? දත්ත සංඛ්‍යාව. එහෙනම් දැන් දත්ත සංඛ්‍යාව 25ක් වෙනකොට 25 වර්ගමූලය කියන්නේ 5යි. එහෙනම් පන්ති කීයකට බෙදා ගන්න? 5කට. දරගෙන දත්ත සංඛ්‍යාව 36ක් වුණොත් එහෙම වර්ගමූලය කියන්නේ 6යි. එතකොට 30ක් වුණොත් එහෙම සර් මොකද කරන්නේ? එතකොට 5යි දශම ගණනේ දෙන්නේ. 5යි දශම ගණනේ. දශම 5ට වඩා වැඩි වුණොත් එහෙම කීයයි කියලා ගන්නවද? 6යි කියලා ගන්නවා. දශම 5ට අඩු වුණොත් කීයයි කියලා ගන්නේ? 5යි කියලා ගන්න. එච්චර ලොකු දත්ත සංඛ්‍යාවක් දෙන්නේ නැහැ. බය වෙන්න එපා. තේරෙන්නේ? උපරිම 25යි දෙන්නේ. උපරිම. තේරෙනවද? උපරිම 25යි. පැහැදිලිද? 25 වර්ගමූලය කීයද? 5යි පන්ති ගාන කීයද? 5යි. තේරුණාද? හරි? right. පන්ති ගාන හොයා ගන්න ඕනේ. ඔන්න පන්ති ගාන හොයනවා. ඊට පස්සේ පන්ති පළල මොකද්ද හොයාගන්නේ? පන්ති පළල නැත්තම් පන්ති ප්‍රාන්තරය කියලා කියන මේකට. පන්ති පළල පන්ති ප්‍රාන්තරය නැත්තම් පන්ති තරම. කියන්නේ එක පන්තියක කොච්චරක් ඇතුළත් කරගන්නවද දත්ත? එකේ ඉඳලා මෙන්න මෙච්චර වෙනකම්. 10 ඉඳලා මෙන්න මෙච්චර වෙනකම්. තේරෙන්නේ? ඒකට අපි කියනවා මොකක්ද? පන්ති පළල. පන්ති පළල හොයාගන්න පුතේ මෙහෙම. පන්ති පළල පන්ති ප්‍රාන්තරය සමාන වෙනවා පරාසය බෙදන්න පන්ති ගණනි. පරාසය බෙදනවා කීයද පන්ති ගන්න. එතකොට අපිට අවගෙන මෙහෙම 14.7යි උත්තරේ. දැන් කොහොමද ගන්නේ? 14.7 આવුත් මොකද ගන්නේ? මෙතන දශම පාඩම වැඩි නේද? එහෙනම් ගන්න කීයද කියලාද? 15යි කියන. පන්ති ගාන පන්තික පළ කීයද? 15. තේරෙන්නේ? එක පන්තියකට දෙන දත්ත සංඛ්‍යාව 15යි. මෙහෙම ආව කියන්නේ එතන කීයද ගන්නේ? 13යි. මේ ගාන දශම පහට වඩා අඩුයි නා ගන්නේ කවුද? තියෙන පූර්ණ සංඛ්‍යාව. මේ ගාන දශම පහට වැඩි නා ආසන්න පූර්ණ සංඛ්‍යාව තමයි ගන්නේ. පැහැදිලිද? පන්ති ගාන හොයා ගන්න ඕනේ. පන්ති පල්ල පෑන්න ඕනේ. ඊට පස්සේ 6 වෙනි පියවර සාමූහික සංඛ්‍යාත ව්‍යාප්ති වගුව. සාමූහික සංඛ්‍යාත ව්‍යාප්ති වගුව සකස් කිරීම. සාමූහික සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක් හදන්න ඕනේ. ඒක හදනකොට පුතා එනවා තීරු 3ක්. තීරු කීයක් කියනවාද? 3යි. ඒ තමයි පන්තිය C ප්‍රගණනය T සංඛ්‍යාතය කවුද? F.
10යි 19යි පන්තියට අයිති වෙන කී දෙනෙක් ඉන්නවද? හරිද? ඒකේ සංඛ්‍යාතය 4යි නම් 4යි. 20යි 29 අතර පන්තියට අයිති වෙන්නේ දෙන්නයි නම් 2යි. තේරෙනවද කියන්නේ? මේ මූලික පියවර ටික. මොකද්ද කරන්න පියවර ටික? උපරිමගේ හොයන්න ඕනේ. අවමගේ හොයන්නේ. උපරිමගේ අවමගේ දන්නා මොකක් හොයන්න පුළුවන්ද? පරාසය හොයන්න පුළුවන්. පරාසයේ වුණාට පස්සේ අපිට ඕනේ මොකද්ද? පන්ති ගාන හොයන්න. පන්ති ගාන හොයාගන්නේ කොහොමද? දත්ත සංඛ්‍යාව වර්ගමූලය. තේරෙන්නේ? ඒතර පන්ති ගාන. පන්ති ගාන දන්නවට පස්සේ අපි හොයනවා මොකද්ද? පන්ති ප්‍රාන්තරය. පන්ති ප්‍රාන්තරය කීයද? කොහොමදනේ? පරාසය තියෙනවනේ. පරාසය බෙදනවා මොකෙන්ද? පන්ති ගානෙන්. එතකොට එනවා මොකද්ද? පන්තියක ප්‍රාන්තරය. ඊට පස්සේ පන්ති සීමා ටික හදා ගන්න ඕනේ. පන්ති සීමා මේ පන්ති ප්‍රාන්තරයේ පන්තික තලමෙන් පන්ති සීමා ටික හොයා ගන්න ඕනේ. පන්ති සීමා ටික හොයාගෙන ඉවරලා තමයි මෙයා හදාගෙන යන්නේ. හරිද? right. මෙයා තමයි අවසාන කතාව. පන්ති ප්‍රාන්තරය දන්නව මොකක් කරනවද අපි? පන්ති සීමා ටික හොයනවා. මොනවද ඒ පන්ති සීමා? මේක එක සීමාව මේක එක සීමාව කියලා හොයනවා. හරි? පියවර ටික පැහැදිලිද? දැන් ලියන්නකො පියවර ටික. එක උපරිම මේකත් ආගන්න. තප්පරයක්. සමහර එක්සෑම් වල දේවා මෙහෙම ආගන්න. පහත වගුවේ දැක්වෙන දත්ත පන්ති 5ක් සහිත සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක පෙන්වන්න. පන්ති කීයද? 5යි. එතකොට මේක කරන්න ඕනේ නැහැ, මේ මුකුත් කරන්න ඕනේ නැහැ. පන්ති ගාන කීයද දැන් තියෙනවද? 5යි. කියනවා එහි පන්ති ප්‍රාන්තරය මෙන්න මෙච්චරයි. ආරම්භක ස්ථානයේ ශූන්‍ය විය යුතුයි. එහෙනම් පටන් ගන්න කියන්නේ බිඳුවේ. තේරෙන්නේ? පැහැදිලි කියන්නේ. එතකොට මේ මුකුත් කරන්න කෙලින්ම කොතෙන්ද පටන් ගන්න තියෙන්නේ? වගුව හදන්න තමයි තියෙන්නේ. මේ මුකුත් කර කර ඉන්න ඕනේ නැහැ. පැහැදිලි කියන්නේ? හරිද? රයිට්. ආලියනක පියවර ටික. පියවර ටික ලියන්න. උපරිමගේ සෙවීම. උපරිමගේ සෙවීම. ඊළඟට අවමගේ සෙවීම. ඊළඟට පරාසයේ සෙවීම. පරාසයේ සෙවීම. පරාසය වෙනට යටින් ලියා ගන්න ඈ. පරාසයේ සෙවීම. පරාසය වෙන්නේ කොහොමද? උපරිමයෙන් අඩු කරනවා අවමයෙන්. හරි. ඊට පස්සේ පන්ති ගණන තීරණය කිරීම. පන්ති ගණන. පන්ති ගණන. කොහොමද පන්ති ගණන හොයන්නේ? n වල වර්ගමූල. n කියන්නේ මොකද්ද? දත්ත සංඛ්‍යාව. දත්ත සංඛ්‍යාව. පස්සේ පන්ති ප්‍රාන්තරයේ සෙවීම. පන්ති ප්‍රාන්තරයේ සෙවීම. පන්ති ප්‍රාන්තරයට කොහොමද පුතේ? පරාසය බෙදනවා මොකෙන්ද? පන්ති ගණනින්. පරාසය බෙදන්න පන්ති ගණනින්. ඊට පස්සේ පන්ති සීමා ගණනය කිරීම. Right? හරි.
පන්ති සීමා ඊට පස්සේ සාමූහික සංකේත ව්‍යාප්තියක සකස් කිරීම. ඒකේනවා chart තුනක්. පන්ති එනවා C, ප්‍රගණන එනවා T, සංඛ්‍යා දෙනවා F. හරිනේ? දැන් අහගන්න මං ඔන්න යනවා පළවෙනි අභ්‍යාසය. මම මේක භාගයක් කරනවා. ඉතින් ටික වල කරගෙන යන්න ඕනේ. හරි. මගෙත් එක්ක වැඩේ කරගෙන යන්න ඈ. මගෙත් එක්කම කරමු. ඔයාලා කාට පස්සේ මං කරන්න. ඒතකොට වැඩේ හරිනේ වැරදුත් හදා ගන්න පුළුවන්. එහෙනම් මං කාට පස්සේ වල කරනවා. ඔයාලා කාට පස්සේ මං කරන්න ඈ. මං කියන ටික විතරක් කරන්න. ඊළඟ ප්‍රශ්නේ පහත වගුවේ දත්ත ඇසුරින් සාමූහික සංකේත ව්‍යාප්ති වගුවක් සකස් කරන්න. හරි. පළවෙනි ස්ටෙප් තුන කරන්න හැමෝම. පළවෙනි ස්ටෙප් තුන කරන්න. මේක හොයන්න, මේක හොයන්න, මේක හොයන්න. පළවෙනි තුන විතරයි ඈ වෙන මුකුත් කරන්න එපා පඬිතුකමට ඈ. 1 2 3 විතරක් කරන්න. ලියන්න හරියට මේ උපරිමාගය මෙච්චරයි. අවමාගය මෙච්චරයි. හොයන්න. මාත් ඒත් එක්ක හදන්නම් ඈ. උපරිමාගය උපරිමගේ ලිව්වද? මම ඔය වැඩ තුන කරලා ඉවරයි. උපරිමගේ හොයාගන්න. ලියන්න කීයද කියලා. අවමගේ කීයද කියලා බලන්න. ලියන්න කීයද කියලා. පරාසය හොයන්න. උපරිමගේ මේක දාවේ. අවමගේ මේක දාවේ. පරාසය එතකොට එන්නේ මෙහෙමනේ. මේක හරියද? මේ ස්ටෙප් තුන හරියද? ස්ටෙප් තුන හරියද? හරි. දැන් මෙන්න මොකුත් කරන්න එපා. දැන් හතරවෙනි අවස්ථාව. මොකද හතරවෙනි අවස්ථාව? පන්ති ගන්න හොයන්න තියෙන්නේ. n මේකේ කීයයිද? n කීයද? n කියන්නේ දත්ත සංඛ්‍යාව. කීයද ඒවා දත්ත? දිස්ත්‍රික්ක 25යිනේ බා. ලංකා දිස්ත්‍රික්ක 90ක් විතර තියෙනවා ඒ ගණන් කරන්නේ. දිස්ත්‍රික්ක ඔක්කොම කීයද තියෙන්නේ? 25යි. ඒතර 25 වර්ගමූලය කීයද? 5යි. එහෙනම් පන්ති ගාන කීයද? 5යි. ආයෙකත් හොයන්න. පන්ති ගන්න සෙවීම. පන්ති ගන්න n වල වර්ගමූලය. n වෙනුවට 25 25 වර්ගමූලය 5යි. හරි. දැන් පන්ති 15 හොයන්න බලන්න. ඊළඟ ස්ටෙප් එක කරනවා පන්ති 15 සෙවීම. පන්ති 15 හොයන්න බලන්න. මේ ස්ටෙප් එක.
කීයද ආවේ 689.6යි නේ දැන් මෙතන දශම කීයද 6යිනේ එහෙනම් අපි කීයයි කියලා ගන්නෙ 690ක් ලෙස ගනිමු පන්ති පල්ල කීයද ඔක ලියා ගන්න හරි තේරුණාද කතාව මේක මේ පිළිවෙලට හදාගන්න එතකොට වෙන උත්තර ටිකක් වෙනවේ අය අච්චාරු කරගන්න එපා කොහේ හරි දරක පිස්සුවක් කෙලියොත් පිස්සුව යනවා දිගට මේ පිස්සු කෙලිනොත් වැඩේ ගන්න තේරුණාද ද උපරිමගේ හෙව්වා අවමගේ හෙව්වා ඒකෙන් පරාසය හෙව්වා පරාසය වල පස්සේ පන්ති කීයක්ද කියලා බලන්න පන්ති ගන්නවා කියන්නේ දීලා තියෙන දත්තවල වර්ගමූලය හරිද එතකොට පන්තියේ තරම හොයනවා තරම හොයාගන්නේ කීයද පරාසය බෙදුවා මොකෙන්ද පන්ති ගණනින් එතකොට මොකද්ද එක පන්තියකට එන ප්‍රමාණය අපි එක පන්තියට කීයක්ද අපි ගන්නේ 690ක් කියන පන්තිය තමයි අපි හදාගන්නේ දැන් ඊළඟට අහගන්න මේ කතන්දරේ මේක හැමෝම බලාගෙන ඉන්නේ මේක වැරදුනොත් පුතේ සම්පූර්ණ වගුව වරදිනවා පන්ති සීමා ගණනය ඔන්න බලා ගන්න පන්ති සීමා ගණනය කිරීම මේක හොඳින් මතක තබාගෙන බලා ගන්න ඕන කේසයක් තියෙන්නේ හරිද පන්ති සීමා කොතනක හරි කරගෙන මිස්සුනොත් මුළු ගානම වැරදිනවා වෙන මුකුත් ලියන්න එපා දැන් බලන්න ඉන්න තේරෙනවද අහන්න පළමු පන්ති සීමාව දැන් මේ වගුව හදන්න එපේ ඒ වගුවට පළවෙනියට මේ පන්තියන මොකද්ද ඒක දැන් මේ හොයන්න යන්නේ ඒක කීයේ ඉඳලා කීය වෙනකන්ද ඒක මේ හොයන්න යන්නේ පළමු පන්ති සීමාව ඕන ලියනවා පළමු පන්ති සීමාව බය නැතුව ලියන්නේ නැහැ මේවා මොකුත් නැති වෙන්නේ නැහැ ලිව්වා කියලා පළවෙනි පන්ති සීමාව යන්නේ දීලා තියෙන දත්ත ව්‍යාප්තිය අවමාගය කීයද අවමාගය 2686 ඒකට එකතු කරන්න පන්තියේ තරම කීයද 690ක් අඩු කරන්න එකක් මොකද්ද කරන්නේ දීලා තියෙන අඩුමාගෙන් තමයි පටන් ගන්න මොකද මේක පටන් ගන්න තරක් තියෙන්න එපේ පටන් ගන්න දත්ත ව්‍යාප්තිය කීයද අවමාගේ දා පන්තියේ කොච්චරක් වටිනාකම ඇතුළත් කරගන්නවද කොහොමද අපි 690ක් ඒක එකතු කරලා කීයක් අඩු කරනවද එකක් අඩු කරනවා දැන් මේ 6යි 10යි 17න් 7යි එකක් ඉදිරි 12යි 1යි 13න් 3යි එකක් ඉදිරි 3යි අඩු කිරීම කීයද 1 3300 කීයද 75යි කොහොම ඉරි ගහන්නේ අපි මේ මොකද්ද හොයන්නේ පළමු පන්ති සීමා එහෙනම් පළවෙනි පන්ති සීමාව කීයයි කීයේ අතරද 2686යි 3375යි අතරේ ඔන්න පළවෙනි පන්තිය තේරුණාද මේක තේරුණාද හරිද එතකොට දෙන දත්ත වගුවෙන් පළවෙනි පන්තිලා ඉදින් ටික තමයි මේ තියෙන්නේ පැහැදිලිද දැන් කවුද හොයන්න ඕනේ දෙවන පන්ති සීමාව බලා ගන්න දෙවන පන්ති සීමාව හරි මට කියන්නකෝ දැන් දෙවෙනි පන්ති සීමාව ගන්න කොහොමද ඇහෙන්නේ දැන් දත්තවල 3375ට යනකන් ටික කොහෙද ලියන්නේ මේකද ලියන්නේ එහෙනම් කීයද බලන්න ගන්න 3376ට ඇයි 3375 තිබ්බොත් මොන පන්තියද ලියන්නේ මේ පන්තිය ලියනවා එහෙනම් එතෙන්ටින් පස්සේ ඊළඟට පටන් ගන්න කියන්නේ 3376න් එයාට එකතු කරනවා කීයද පන්තිය බලලා කීයද 690යි අඩු කරා එක 6යි 10යි 16න් 6යි එකක් ඉදිරි 9යි 10න් බිඳ එකක් ඉදිරි 4යි අඩු කිරීම එක කීයද දැන් කීයද පන්ති සීමාව 3376යි 4065යි තමයි කවුද දෙවෙනි පන්ති සීමාව
තේරුණාද? ආද තුන්වෙනි පන්තිය පටන් ගන්න කීයද? 4066න්. ඇයි 65ට ගන්න ටික මේ කොටේ ලියන්නේ. හරිද? එසේ 66යි 66ට මොකද කරන්නේ? 690ක් එකතු කරනවා එකක් අඩු කරනවා. පැහැදිලිද? මේක ලියාගෙනම ගියන්නේ. හරි ඔයාලා කෙලින්ම මෙතනින් මෙහෙම කරා මෙතනින් උත්තර විතරයි ලියන්නේ. එහෙම කරන්න බෑ. ඒක වැරදුත් හොයාගන්න බෑ. තේරුණාද? මේ ස්ටෙප් ටික ලියන්න. පැහැදිලිද? මෙහෙම ගත්තට පස්සේ ආගන්න. මම අනිත් ටික ගන්න අන්ටි වලට දෙක හදන්න දෙනවා මේ. හරිද? ඊට පස්සේ ගන්නවා වගුව. මොකද්ද වගුව පුතේ? වගුව වෙන්නේ මෙහෙම. මොකද්ද වගුව වෙන්නේ? පන්තිය C ප්‍රගණනය D සංඛ්‍යාතය F. පළවෙනි පන්තිය කීයද පුතේ? 2686යි 3375යි. බලනවා මේ වගුවේ කවුද මේකට අයිති වෙන්නේ? හරිද? 3300 නේ උපරිම වෙන්නේ. එක ගන්න බෑ, දෙක ගන්න බෑ, තුන ගන්න බෑ, හතර ගන්න බෑ, පහ බෑ, හය බෑ, හත බෑ, අට බෑ, නවය බෑ, 10 බෑ, 11 බෑ, 12 බෑ, 13 බෑ, 14 බෑ. යාපඩේ ඉන්න ඕනේ. යාපඩේ මේකට නේද වෙන්නේ? එකයි, දෙක බෑ, 3300 දෙක පුළුවන්, මුලතිව් පුළුවන්, මඩ කලපු පුළුවන්. තුනයි. නේද? පුළුවන් වෙන්නේ යාපනයයි මුලතිව් මඩ කලපු. ඔය තුන තමයි පළවෙනි පන්තිලා ඉති වෙන්නේ. ඊළඟ දෙවෙනි පන්තිය. කොහොමද ගන්නෙ? 4065. මේකෙන් හොයන්න. කවුද පුළුවන්? ඊට පස්සේ වගුව දාන්න ඕනේ කවුද පුතේ අවසානට? සිග්මා F කීයද කියලා. පැහැදිලිද? තේරුණාද? දැන් අපි කොතෙන්ට ගන්න හැදුවද? මෙන්න මෙතෙන්ට ගන්න ඇවිල්ලා ඉන්නේ. දැන් මොනවද ඔයාලට හොයන්න තියෙන්නේ? පන්ති සීමා. කීයක් හොයන්නද පන්ති සීමා? 5ක් හොයන්න. මං හෙව්වා එකක් තෙව්වා දෙකක් තෙව්වා. දැන් ඔයාලා කවුද හොයන්නේ? තුන්වෙනි පන්ති සීමාවයි, හතරවෙනි පන්ති සීමාවයි, පස්වෙනි පන්ති සීමාවයි හොයලා මොකක් හදන්නද? වගුව හදන්න. දැන් කරන්න. දැන් කරන්න. පන්ති සීමා ගණනය. එතකොට යන පළවෙනි පන්ති සීමාව කොහොමද? දෙවෙනි පන්ති සීමාව කොහොමද? තුන්වෙනි පන්ති සීමාව කොහොමද? බලන්න. පිළිවෙල ලියලියම හදන්නේ.